හරි. අද ක්ලාස් එක පටන් ගන්න කලින් චුටි කතාවක් කියන්න. හරි. දැන් මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ. අපි ඉගෙන ගන්නවනේ. උගන්වනවනේ. ඇයි මේ ඉගෙන ගන්න? මොකද්ද? ඇයි මෙහෙම ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි මේ දේවල් ඉගෙන ගන්න? සමාජයේ වැඩදායි පුද්ගලයෙක් වෙන්න. චුටි කාලේ නේද? චුටි කාලේ ඔයාලා ඉස්කෝලේ යද්දී නම් හරි. දහම් පාසල් යද්දී නම් කීවේ එහෙමනේ. ඇයි ඉගෙන ගන්න? සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න. ඔව් එහෙම වෙන්න ඕන. අනිවාර්යෙන්ම සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන. හැබැයි මොකක්ද ඇත්තම කතාව? අපි ඉගෙන ගන්නේ හොඳ ජොබ් එකක් කරන් නේද? අපිට හීන තියෙනවා, සල්ලි ඕන, ඉතින් සල්ලි හොර හම්බ කරන්න. ඉතින් මේ කියන දේවල් වලට ඉගෙන ගන්න. හරි. දැන් ඔය ඉදිරි ඉගෙන ගන්නවා. දැන් ඉගෙනගෙන මොකද කරන්නේ? ඉස්සරහට ගියාට පස්සේ සමහරක් විට ඔයාලට ගමෙන් යන්න වෙනවා. හරි. අරවත් එක චූටි කාලේ හිටපු යාළුවෝ ටික වගේ ඈත් වෙනවා. නේ? ඊට පස්සේ නිකන් අර ගමන හොඳ වාහනයක් ගෙනල්ලා මේ ලොකු සීන් එකේ නේ එහෙමද? එහෙම වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් වෙන්නේ වාහනයක් ගේන්න ඕන. හරිද? ඒක නෙමෙයි මේ කිව්වේ. වාහනයක් ගේන්න ඕනයි වාගේ. හරිද? ගමේ නැති වාහනයක් ගියලා පදින්න ඕන. හැබැයි අර ඔයාගේ චූටි කාලේ ඉඳලා තිබ්බ මනුස්සකම පුතේ නැති කරගන්න හොඳයි. ඒ දේ තියෙන්න ඕන අපි ළඟ නේ. يعني මනුස්සකම කියන දේ ඒ දේ නැති කරගන්න නැතුව ඒ දේ අපි ළඟ තියෙනවා. ඒ මනුස්සකම අපි ළඟ තියාගෙන අන්න හොඳ සල්ලිකාරයෙක් වෙන්න. එතකොට එයා සල්ලිකාරයෙක් කියන්නේ මොකද්ද කියන්නේ? සල්ලිකාර මහත්තයෙක්. එහෙම නැතුව ඔයා වෙනස් වෙලා හරිද? ලොකු ගමේ මිනිස්සුන්ට ලොකුකම දානවා නම් ඔයත් එක්ක ළඟේ හිටපු යාළුවන්ට ලොකුකම දානවා නම් දැන් ඔයා වෙනස්ම මිනිස්සෙක් විදිහට නගපානවා නම් ඔව ගණන් ගන්න නැහැ කවුරු. මොකද මිනිස්සුන්ට ඕන සල්ලි නෙමෙයි. සල්ලි ඕන කට්ටිය ඉන්නවා. හරි. හැබැයි ගොඩක් මිනිස්සු පෞද්ගලිකම වුණා. මම ගොඩක්ම ගෞරව කරන්නේ මොකේද? මනුස්සකම. හරි. ඉන්න මනුස්සකම තියාගන්න. අනාගතේ සල්ලිකාරයෙක් වෙන්න එපා. සල්ලිකාර මහත්තයෙක් වෙන්න. හොඳට දිනුනේ. හරි.